ඔන්න දැන් අපි එකක් ඉවරයි. දැන් මේ පාඩමේ ටිකෙන් ටික අවසානයේට අපි යන්නේ ඔන්න මැදේ. දෙවෙනියට කතා කරන්නේ. සංඥා වර්ධකයක් පිළිබඳව. right. බලන්නකො මේකත් මම වෙන දෙයකට අරගෙන මම කියා දුන්නානේ. බල්බ් එකෙන් තමයි කියන්නේ. මේ බල්බ් එකේ එක කෙලිය අඩුයි. අනෙක් කෙලිය වැඩි. එතකොට මම ඉතින් කිව්වා මේකෙන් අඩුයි මේකෙන් වැඩි. එහෙනම් මෙයා සංඥා වර්ධකයක් විදිහට මේ ධාරා වර්ධකයක් විදිහට ක්‍රියාත්මක කරනවා කියලා අපිට හොයාගන්න පුළුවන් කියලා. දැන් මේක අපි හොයන්නේ ධාරාව නෙමෙයි සංඥාව. සංඥාව කියන්නේ ඇත්තම කිව්වොත් සිංහලෙන් කිව්වොත් සාමාන්‍ය શબ્දයක් කරන්නේ. right මේ බලන්නකො මම යටින් රූප දෙක අරගෙන තියෙනවා. මෙන්න තියෙනවා මයික් එකක්. right මෙන්න තියෙනවා ස්පීකර් එක. ලවුඩ් ස්පීකර්. මම ඉන්ඩෙක්ස් කියලා දාන්නම්. right ස්පීකර් එක කියන්නේ. දැන් ඒක තමයි මේ ඕක සෙට් කරලා තමයි මේ යටින් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි මයික් එකෙන් කතා කරන්නේ. මයික් එකෙන් කතා කරාම මයික් එකෙන් මොකක්ද වචනයක් කිව්වා කියන්නේ අපි අල්ෆායන් කියනවා. ඔය ලස්සන නාමයෙන් කියන පාඩයක් අපි යොක් කියනවා. එතකොට ඒ සවුන්ඩ් එක අර ලවුඩ් ස්පීකර් එකේ පුතේ වැඩි කරලා මුළු ගමනම එන්න අපි මොකද කරන්න පුළුවන් කියන්න පුළුවන්. දැන් එනම් වැඩේ හරි. මේ කරන්නේ කවුද? කවුරුත් නෙමෙයි. අපේ මේ ඉන්න මෙන්න මෙයා NPN ට්‍රාන්සිස්ටර්. NPN එක ගන්නනේ. දැන් මම කිව්වා මෙයා රහා ධාරාවක් කියවුවා මේක වැඩි කරලා දෙනවා. සවුන්ඩ් එකක් කියවුවාම ඒකත් මෙයා වැඩි කරලා දෙනවා. right. එතන මේකේ ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ උපකරණ දෙක කොහෙන්ද හරි කරන්න ඕන කියලා. හැම වෙලේම වැඩි කරලා දුන්නේ දෙවෙනියකට. දෙවෙනි එකේ වැඩි කරලා දුන්නේ ප්‍රධානයේ නෙමෙයි ප්‍රතිධානයේ. එහෙනම් වැඩිපුර શબ્දයක් එන්නේ ලවුඩ් ස්පීකර් එකකින් හින්දා අපි ලවුඩ් ස්පීකර් සෙට් කරන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන සෙට් කරන ලවුඩ් ස්පීකර්. right. ඊට පස්සේ මයික් එක සෙට් කරන්න වෙනම අග්‍ර දෙකක් තියෙනවා මෙතන ඉන්නේ. මේ ප්‍රධාන පරිගණකය. මොන වයර් දෙකකින් අපි ආවද හිතමු. මොන වයර් දෙකක්. ඔක අහන්නේ මේක අහනවා සංඥා වර්ධකයක් විදිහට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ උපකරණ දෙක දාන්න ඕනි තැන් දෙක මොකද්ද? ඔන්න එතකොට එසිය. වැඩි කරලා දෙන්නේ මෙයාගෙන් එහෙනම් එතන දානවා ස්පීකර් එක. කිව් පොඩි શબ્දයක් දෙන්නේ මෙතෙන්කනේ ප්‍රධාන කරලා දෙන්නේ මේකනේ. එතකොට මේ ටිකේ ප්‍රධාන වෙන්නේ. එතකොට ඒකින්ද මෙතෙන්ට දානවා මයික් එක. ඔන්න අපි අපි මේක දැන් මේ උපකරණ දෙක හයි කරන්න ඕනි තැන දානවා. right. ඊට පස්සේ මම තව හිතනක් කියලා තියෙනවා. දැන් ලැක්චර් සම්බන්ධ කරන්න ඕනි. ඒකද ඒක අතර දෙක උගලන්ට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඉතින් මම නැවත දෙන්න හිතන දීලා තියෙනවා. මේකට සුවිච්ච බලන් ඉන්න ඕනේ නැහැ. ඉච්චර දෙයක් ගන්න නැහැ. මේක අපි දැන් දාමු බේස් D. මෙයා C. මෙයා E. right. ඊට පස්සේ සාමාන්‍යයෙන් NPN නම් මෙයාට ධන විභවයක්. මෙයාට ඍණ. මෙයාට ධන ඉන්න මෙයාට ධන දෙන්න ඕන ටිකක් වැඩිපුර. මේ දිහේ බැටරිය සෙට් කරන්න තමයි ඉස්සර දීලා තියෙන්නේ. මෙයා දැනින්දා මෙතන දැන් මේ තුන දිගිරි කැල කොටි කැල දිගිරි කැල කොටි කැල right. දැන් මේක විභවය සපයන හැටි ඔයගොල්ලෝ දන්නවා. right. මේක නම් සරලයි මොනවද කියන්නේ නැහැ. ඔන්න ඔක සපයනවත් එක්කම මෙන්න මෙතන පුදේශ පුරුදු පරිදි මොන නැපුරුද මෙතන වෙන්න ඕනි පෙරනඳුරු. මෙන්න මෙතන ඉබේම මේ වැඩි දැන් වෙලා තියෙන්නේ. මෙතන වෙන්නේ පසු නැඹුරු. මොන මූලික ටික හරි. ඊට පස්සේ මේකට අමුතු උපකරණයක් කියනවා මෙතන සෙට් කරන්න. මෙන්න මෙතෙන් අපි මෙන්න මෙහෙම කනෙක්ට් එකක් දානවා. මේකට අපි කියනවා අතවස්තයෙන් මේ දිගට කරනවා. මේකට අපි කියනවා මේ ධාරිත්‍රයක්. ධාරිත්‍රයක්. ඔකට ධාරිත්‍රයක් දැම්මම මොකටද මේක දාන්නේ? මේක පොඩි කේස් එකක් තියෙනවා. මේ මෙන්න මෙතන දෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. හැබැයි මෙයා උපකරණ හරහා යන්න ඕනේ සරල ධාරාවක්. එහෙනම් තව දෙයක් තමයි මේ ආකාර දෙකකින් යන්න පුළුවන්. අපි දන්නවා බැටරියෙන් ඉන්න සරල ධාරාවනේ. මේ සරල ධාරාව මෙහි ඇවිල්ලා මෙයා මෙහි ඇවිල්ලා මෙයා මෙහෙට ගත්තොත් මෙයා මේකට ආවොත් මේ ක්‍රියාවලියට පුතේ බාධා ඇති වෙනවා. මෙන්න මේ අපි අනිත් පැත්තට ඒක ලින්ක් එකේ AC යටද මේ ධාරිත්‍රයේ දාන එකේ කාර්යනේ මම මේ නකුවොත් කාර්ය තමයි මේ ධාරිත්‍රයේ මම කරන්නේ බැටරියේ සිට මේ සරල ධාරාවනේ මේ සරල ධාරාව මේ මේකට එන එක නවත්තනවා. බැටරියේ සිට සරල ධාරාව මයික්‍රොෆෝනයේ වෙතට ගැනීම වැළැක්වීම.
සෙටින් කරන්නේ මේක ලියාගන්න මේක අහන්න එක තියෙනවා මේක අහන්න මේ වගේ ප්‍රශ්නයක් තුනක් මේක අහන්නේ ඉස්සදාමයි මේක සම්බන්ධ කරගෙන දැන් එක හරිද ඊට පස්සේ අහන්න පුළුවන් ඉතල මේක සම්බන්ධ කරන දැනට වඩා මේක දීලා එකක් දීලා මේ දෙකෙන් එකක් මේක දාරි මේ ට්‍රාන්සිස්ටර් එක මොන අවස්ථාවද ඒතර ඔයගොල්ලෝ දැනගන්න ඕනි මේ හඩක් කියන්නේ සංඥාවන් එන ඔයගොල්ලෝ දැනගන්නවා මේ ඉන්නේ වටේ පිටින් සංඥා වර්ධකයක් එනවා මේ ට්‍රාන්සිස්ටරේ සංඥා වර්ධකයක් විදිහට ක්‍රියාත්මක කරනවා ඊට පස්සේ මෙයා මෙතෙන් සම්බන්ධ කරනවා නම් අනිත් කැලිවැඩියකින් කොහෙද 10 සම්බන්ධ කරන්න ඕනේ එතකොට මේක දිනවර්ගයේ මෙතෙන් සම්බන්ධ කරනවා දැන් සමහරවිට මෙන්න මේක අහන්න මේ මොකක්ද ඔය කියන්නේ ධාරිත්‍රකේ ඒකෙන් කරන්නේ මේ බැටරියේ සිට සරල ධාරාවක් කියන එක නවත්තන නැත්නම් ප්‍රත්‍යාවත ධාරාව අනිත් පැත්තට එන එක නවත්තනවා කියන්නත් පුළුවන්. හරි. තව අහන්න පුළුවන් එකම නිමංගු අහන්නේ. මෙන්න මෙතන මොකක් වෙන්න ඕනිද? පෙර නැඹුරුද පසු නැඹුරුද? ඒතර අපිට මේක පෙර නැඹුරු වෙන්න ඕනි. ඒක අගය සිලිකන් නම් කීයද? දැන් මම අහලා දැන් මේක ඔයගොල්ලෝ ගන්නවා. මේක සිලිකන් නම් 0.7යි. මෙතනයි මොන නැඹුරු වෙන්න ඕනිද? අපි ඒක දැන් දානවා. එතන වෙන්න ඕනි පසු නැඹුරු. right. එතකොට මේක අහන්න පුළුවන් මේකෝ මේක අතර බැටරියක් ඕනේ නැද්ද මේ බැටරිය මේකෙම ගහන්න පුළුවන් අපි මෙතනින් සම්බන්ධයි මේ ඇවිල්ලා මෙන්න මෙතනින් නඩු කරලා දෙනවා එතකොට මෙන්න මේක මෙන්න 22 කිලෝ ඕම් ලොකු ප්‍රතිරෝධකයක් කිලෝ ඕම් කියන ඕම් 22000 මෙන්න මෙයාගෙන් මෙන්න මෙයාව පෙර නඩු කරලා දෙනවා මේ ප්‍රතිරෝධකේ මම ඉන්නවා ගැඹුරින් කතා කරන්න ඕනේ නැහැ මේ ෂෝට් වීඩියෝස් විදිහට දාන්න අපි ගැඹුරින් කතා කරන්නේ නැහැ ඔසස් පෙළ භෞතික විද්‍යාවේදී කවුරුදේ ඒක ඔයගොල්ලන්ට කතා කරන මේවා වෙනම පාඩකකින්. ඒතකොට මේ 22 කිලෝ ඕම් ප්‍රතිරෝධයෙන් කරන්නේ සිලිකන් වල පෙර නැඹුරු වෝල්ටේජ්තාවය ලබා දෙනවා. නැත්නම් ඒකෙදි සිලිකන් වල නැඹුරු වෝල්ටේජ්තාව සැපයීම. ධාරිත්‍රකයෙන් කරන්නේ සරල ධාරාව මයික්‍රොෆෝන් එකට තමන්නේ බලනවා 22 කිලෝ ඕම් මේ විශාල ප්‍රතිරෝධකයෙන් කරන්නේ සිලිකන් වල නැඹුරු වෝල්ටේජ්තාව සපයනවා. right. ඔන්න නම් මේක ටික හරි. මේක සම්බන්ධ වෙන පැත්තත් ඔයගොල්ලෝ දන්නවා. බැටරිය සම්බන්ධ කරන්න ඕනි විදිය දන්නවා. ප්‍රධානය මෙතන මේක ප්‍රතිධාන පරිපථය. ප්‍රතිධාන පරිපථය මේක ප්‍රධානය. මේක ප්‍රධානයක මෙහින් දෙන සවුන්ඩ් එකට වඩා මෙන්න කියලා શબ્දයක් දුන්නොත් ඒ શબ્දය තරංගයක් විදිහට මේක උස්සේ ගමන් කරලා මෙන්න මෙයාගෙන් වැඩි කරලා දෙනවා. බලන්න මෙන්න මේක කොට නම් මේක වැඩි සංඥාවක් શબ્දය කියන්නේ ඔන්න ට්‍රාන්සිස්ටරේ සංඥාවක් දෙකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. right.